හලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්න වීඩියෝ එකට මේ වෙන කාලෙකින් වීඩියෝ එකක් කරන්නේ දැන් ගොඩ කාලෙකින් කරන්නේ නැහැ. අද ආවා සූර්යකාන්තේ ආරණ්‍ය පැත්තේ පොඩ්ඩක් ගිහින් එන්න. එහි ලස්සන තැන් ටිකක් තියෙනවා. ඒ ටිකක් බලලා බලමු ඉතින් වීඩියෝ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට බලන් ඉන්න අපි දැන් යන් උඩට. අපි දැන් සූර්යකාන්තේ ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඉන්නේ සිංහරාජ කඩමුදුනේ. මෙතනින් උඩහාට යන්න ඕන අපිට ආරණ්‍යට යන්න. ඉතින් අපි ගිහින් බලමු. හලෝ යාළුවනේ ඔන්න අපි පොඩ්ඩක් උඩහාට යනකොට ආරණ්‍ය පැත්තට යනකොට මේ මෙතන අල්ලක් වෙන පොඩි අල්ලා හැංගිලා වගේ. අපි පොඩ්ඩක් බලන්න මෙතන පොඩ්ඩක් ගිහලා බලමු කොහොමද කියලා. අපි ආවා දියල්ල ගාවට. අපි ඉතින් දියැලත් බැලුවා මාර ලස්සනයි. දැන් කෙලින්ම උඩහට යනවා ආයෙත් ආරණ්‍ය පැත්තට අපි යමු. නේ අරෝනේ අපි ආව දැන් ආරණ්‍ය ගාට මේ පාස්කේ වාහන දාලා අපි යන්න ගන්නේ. හරියට යන්න ඕනේ ගිහිල්ලා වටේ ගිහිල්ලා කැලේ ඇතුළට පොඩ්ඩක් ගිහලා යන්න දෙන්න ගිහිල්ලා බලමු කොහොමද. නේ අරෝනේ අපි පොඩ්ඩක් ආරණ්‍ය ඇතුළට ආවා. මේ මෙහාට යන්න තියෙන දම්සක් මළුවයි දුෂ්කරක්ෂය ගන්න තැන තියෙන මෙතන ඇතුළට ගියාට පස්සේ පොඩ්ඩක් කැලේ ඇතුළට යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. ඔන්න යාළුවනේ අර පාරේ ටිකක් දුර එදනකොට මෙන්න එතන ගහලා තියෙනවා දුෂ්කරක්‍රියා කරපු තැනට යන්න කියලා කියලා. මෙතනින් මම ඇතුළට යන්න දෙන්නේ අපි ගිහිල්ලා බලමු එතන ගිහිල්ලා මේ කොහොමද තියෙන්නේ කියලා. අන්න යාළුවනේ ඉන්නේ කව බලන්නකෝ. යාළුවෙක් ඉන්නවා. යාළුවෙක් ඉන්නවා. මොකෙද්ද දන්නේ පණිත් දන්නේ කරා. පයින් යන්නේ නැහැ කිලි තයන අපි ඉස්සරහට යන්. මම දැන් කට පැන්නමයි කියලා. පාදර වයින් ආවන්නේ. උගේ කලු බං. අර ඉන්න එනට. මේ පාරේ ඉස්සරහට ගියාට පස්සේ තියෙන ලස්සනට හදලා තියෙන මේ දුෂ්කරක්‍රියා කරන දන. ඒක නම් කැලේ ඇතුලේ මගේ දෙන්නේ. ඔන්න යාළුවනේ අතනින් ඇතුලට ආවට පස්සේ මෙන්න එතන තියෙනවා වැටකුක් ගාලා දුෂ්කරක්‍රියා කරන පිළිමේ. කුඩල්ල ඉන්න දැන් කුඩල්ල අල්ල කෑව ඉතරයි. අන්න අතන පිළිමේ තියෙන්නේ. බයික පෙන්නේ. අර තියෙන්නේ අන්න අතන. අන්න දුෂ්කරක්‍රියා කරන පිළිමේ. අනේ ලොකු ගහක් උඩ කොබයි ගහ උඩ. ගහ පාමුල දෙන්නේ. අර ටික අරවත් තියෙන දම්සත් මළුව කියලා එකක් තියෙනවා. තා ගුහාවක් තියෙනවලු පහළ ඒක බලන්න යන්න පුළුවන්. ඒක දැන් ගිහිල්ලා බලමු පුළුවන් අපි එතනට යන්න. ඔන්න අර බලලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට මෙතන තියෙනවා තාපාරා දම්සත් මළුව කියලා බෝඩ් එකක් ගාලා එතනින් ඇතුළට ගියාට පස්සේ තියෙනවා පොඩ්ඩක් මේ පිළිම ටිකක් තියෙන එතන. එතනට ගිහලා බලමු අපි කොහොමද කියලා තියෙන්නේ. මෙඩිකන් තියෙන පොඩ්ඩක් කැලේ ඇතුළට වගේ එන්න මෙඩික
ලස්සනට හදලා දෙනවා. අන්න කරන උඩර පිළිම ටික එහෙම දෙන්නේ අර. අපි ළඟටම ඇවිල්ලා තින්නේ දම්සක් මළුවේ. මෙතෙන් බෝඩ් එක දෙනවා ගල්ලෙනට යන්න දෙන මෙන්න පහළ පාරේ. බලමු මෙතන ගිහලා අපි මේක කොහොමද තියෙන්නේ කියලා. මාරම කූල් මෙතන. ඔන්න පිළිම ටික තියා දෙනවා. මම හිතන්නේ පස්සේකම හමුන් ගෙදර. මම පිළිම ටික තියලා දෙන අතන මේක තියෙන නිකන් ඇවිදින්නගේ මේකක් තියෙනවා. මොනවද තමයි මෙතන තියෙන්නේ. දම්සක් මළුව. මොන වටේටම කැලේ තියෙන්නේ මෙතන. අපි අර ගුහාව ඒ ටික බලලා ඒ වලට තමයි මෙතන දෙන චෛත්‍යයේ මෙතන ඉලක්කගේ පොඩියට දෙනවා. ඒ ටික බලාගෙන අර ඒ බුදු පිළිමකට අපි යන් අතන ලස්සනට බුදු පිළිම දෙනවා වටේ view එක පේන එතනට අපි ගිහලා ඔන්න යාළුවනේ අපි චෛත්‍ය ගාවින් මෙහාට ආවා. ඔන්න වටේ කැලේ පේනවා මෙහි. අන්න අර දියල්ලකුත් තියෙනවා මේ අද්දමයි එක නම් දැක්කෙත්. අන්න අතන දෙන බුදු පිළිමේ එතනට ගිහලා ලස්සන රක්කාන පැත්ත වෙනවා. අපි එතනට ගිහලා බලමු කොහොමද කියලා. ඔන්න වටේ තියෙන කැලේ. ඔන්න යාළුවනේ බුදු පිළිමේ ගාට ආවා. ඔන්න ලොකු එකක් තියෙන්නේ. ඔතන ඉස්සරහට ගිහලා රක්කාන පැත්ත පලාතම පේනවා. අතන කට්ටිය ඉන්නවා. අපි ගිහලා බලමු එතන වීඩියෝ පාරක් දාලා වටේ පැත්තම උන. අරන් පේන සූර්යකාන්තේ ටවර් ටික ලස්සනට. මොනවද තියෙන්නේ අතනට ගිහලා බලමු කොහොමද කියලා ලස්සන. අන්න ඉතින් අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. ඉන්න වගේ ලස්සන view එකක් තියෙනවා. රක්වාන නගරේ තියෙනවා. රක්වාන නගරේ. අපි අතන්ට යන්න බලමු. ටිකක් කට්ටිය ඉන්නවා. අන්න යාළුවනේ රක්වාන. පලාවෙන් තියෙන ලස්සන දන්නවද? පාර තනිකරම තියෙන්නේ අපි ආපු හරියේ. අපි ආයේ මේ කැලෙන් ඉන්නර වංගුදාය අර ටික දෙනවා වංගුදාය. වංගුදායත් පේනවා. ඔන්න යාළුවනේ ඉතින් අපි ආරන්නේ ඇවිදලා වටේ බලලා දැන් මේ යන්නලා ඇතුනේ. යන්න පොඩ්ඩක් මගට ඇවිල්ලා දැන් වීඩියෝ ඉවර ගන්න. එහෙනම් යාළුවනේ අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝ ටිකක් ගෙන්න තමයි බලන් ඉන්නේ. එහෙනම් ඉතින් like එකක් දාලා යන්න. එහෙනම් හැමෝටම bye.